උත්තාල සිළු දෙනාටම අද මම ඔබ වෙත මේ වීඩියෝ එකකින් ගෙන ඉන්නේ 11 ශ්‍රේණියේ දර්ශකාල ලක්වනක දෙක පාඩමේ අදාළ මේ ගැටලුවක්. මේ දැන් ඔබට පේනවා p සමානයි 27.3යි දෙක ගුණ කිරීම 9.8 බෙදීම 11.5. දැන් මේක අගය හොයන්න කියලා තියෙනවා. දැන් මේක සුළු කිරීමක්. ඔබට පුළුවන් සාමාන්‍යයෙන් මේක 27.3යි දෙක 9.8 ඉඳලා එතකොට තියෙන දශම සංඛ්‍යාව ඒක බෙදෙනවා 11.5. ඉතින් දශම සංඛ්‍යාව දශම සංඛ්‍යාවකින් බෙදන්න ගියාම තවත් සංකීර්ණයි. ඒ නිසා තමයි අපි මේක සුළු කරන්නේ. අපි ලඝු ගණක ප්‍රකාශනයක් විදියට මේ දීලා තියෙන ප්‍රකාශනේ ලියාගෙන සුළු කරනවා. ඒ ඇවිල්ලා එක ආකාරයක්. ඊට අමතරව තව ආකාරයක් තමයි දර්ශක ආකාරයෙන් මේකේ තියෙන ප්‍රකාශනය අගනවා. දැන් ඔබට ගණිතය අපොස්ත සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දීලා ඒකේ ඒ සුළු කර දක්වන්න කියලා කිව්වොත් ඔබට පුළුවන් ඒක සමහරට ගානේ කියන්න පුළුවන් ලඝු ගණක ප්‍රකාශනයක් ඇසුරෙන් සුළු කරන්න කියලා. එතකොට ඔබ නිකන් සාමාන්‍ය විදිහට මේක ගුණ කරලා බෙදලා උත්තරේ අරගෙන හරි උත්තරේ ගත්තත් ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. ලඝු ගණක ප්‍රකාශනයක් ඇසුරෙන් තමයි ඔබ මේක සුළු කරන්න ඕනේ. මේ ප්‍රකාශනයක් මේක සුළු කරලා තියෙන්නේ දර්ශක ආකාරයෙන් සුළු කරන්න කියලා තමයි මේක කියලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මුලින්ම ලඝු ගණක ප්‍රකාශනයක් විදිහට කොහොමද සුළු කරන්න කියලා. අපි දෙපසම ලඝු ගන්නවා. දෙපසම ලඝු ගණනයේදී ඔබට පේනවා මේ පැත්තට ලඝු ගන්නකොට මම වම් පැත්තට ලඝු ගත්තා දකුණු පැත්තට ලඝු ගත්තා ලඝු 27.3 මට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ලඝු ගද්දි මෙතන ගුණ කිරීමක් තියෙන ලඝු එකතු වෙනවා. ඒක තමයි ලඝු ගණක නීතිය ලඝු 9.8. ඊට පස්සේ ඍණ අයි මම ඍණ දැම්මේ ලඝු බෙදද්දි අඩු කරනවා. ලඝු 11.5 කියන එක ගමු. ඊට පස්සේ සමානයි. ඊට පස්සේ දැන් මම ඔබට ලඝු ගණක පොත අරගෙන ලඝු 27.3 ලඝු හොයන්න තියෙනවා. එතකොට මෙතන පූර්ණ ඉලක්කම කියන්නේ 27. ඒකේ එහෙනම් සංඛ්‍යාංක දෙකක් තියෙනවා. ඉලක්කම් දෙකක් තියෙනවා නේ. 1 කියලා මම ලියාගෙන මම ලඝු ගණක පොත අරගෙන 27.3 ලඝු බලනවා. දැන් මම ලඝු ගණක පොත අරගෙන 27.3 ලඝු බලනවා. එතකොට එනවා 43.65 කියන වගේ අගයක්. 1.4.3.65 කියලා මට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ධන log 9.8. එතකොට මෙතන 9යි කියන්නේ ඉලක්කම් 1යි. එහෙනම් 0.8. මෙතන පූර්ණ ස්ථානයේ තියෙන ඉලක්කම් 1යි. එහෙනම් 0.98 බිඳුවේ ලඝු බලනවාම 99.12යි කියලා එනවා. 99.12යි. ඊට පස්සේ ඍණ log 11.5 පූර්ණ ස්ථානයේ ඉලක්කම් 2යි. එහෙනම් මම ගියාම 1.11.5 ලඝු බලනවා 0.607. 0.607 කියලා එනවා. එහෙනම් දැන් මට සුළු කිරීමක් තියෙන්නේ මේ අගයන් දෙක එකතු කරලා ඒන පිළිතුරෙන් මේ අගය අඩු කරනවා. මම ඒක මෙතන කරන්න යන්නේ නැහැ. එක්කෙදීම මම උත්තරේ ලියාගත්තා. 1.36 බිඳුවයි කියලා තමයි උත්තරේ එන්නේ. ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා මම මේ සුළු කරලා තියෙන්නේ log p නේ. එහෙනම් මට p ගේ අගය තමයි හොයාගන්න ඕනේ. p සමානයි anti log. මෙන්න මේ අගය. 1.36 බිඳුව. 1.36 බිඳුව. මේ 1.36 බිඳුවේ ප්‍රතිලඝු හෙව්වහම තමයි මට මේ p කියන ප්‍රකාශනය සුළු වෙලා අගේ එන්නේ. එතකොට ඔබ බලන්න ඕන ලඝු ගණක වගුව අරගෙන මේ 3යි 6යි 7යි බිඳුව කියලා ඒ තියෙන අගය කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔබට පේනේවි 23 28 23 රෝ සහ කොලම් ඒවා බැලුවාම 23 28 කියන අගය තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රතිලඝු ඇතුලේ තියෙන එකයි නම් මම මෙතන දශම ස්ථාන වමේශික දෙකක් පන්නලා තමයි උත්තරේ ලියන්නේ. මෙතන එකයි නම් මෙතන දෙකයි කියලා එනවා. ඒ කියන්නේ මෙතන එක පූර්ණ ස්ථාන එක නිසා මේ මම වමේශික දශම ස්ථාන දෙකක් දකුණු පැත්තට ගත්තා. එතකොට 23.28 තමයි මට මේ p කියන ප්‍රකාශනය සුළු කළාම පිළිතුරු විදියට ලැබෙන්නේ. දැන් මම ඔබට පෙන්නන දර්ශක ආකාරයෙන් මේක කොහොමද විසඳන්නේ කියලා. මේ එකම ප්‍රකාශනය බලන්න මේ එකම ඉලක්කම් තියෙන එකම ප්‍රකාශනය එන මට 23.28 කියන උත්තරෙම ලැබෙන්න ඕනේ දර්ශක ආකාරයෙන් විසඳුවා. සමානයි මම පොඩ්ඩක් මඩකට මේක කමන්න මෙහෙම තිබිච්චාක හොඳයි. සමානයි 10 බල 27.3 කියන එක මට ලියා ගන්න පුළුවන් 10 බල 1.436 කියලා. ගුණ කිරීම 9.8 එනවා 10 බල 0.991 0.991 මේ මෙතන ආවේ 27.3 ලඝු බැලුවාම ආවේ 1.436 5නේ. ඒක තමයි මම මේක 10 බලයක් විතර ලියාගත්තේ. මම කලින් පාඩමෙන් කලින් වීඩියෝ එකේ එහෙම ලියාගන්න පුළුවන් කිව්වා.
9.8 ලඝු බැලුවාම එන්නේ 10 බල 0.991 ඒක මම මේ ලියාගත්තේ. ඊට පස්සේ බෙදීම 11.5 ලඝු බැලුවාම මෙන්න මෙහෙම ආවා 1.5 ගන්න. එහෙනම් ඒක මම 10 බලයක් විදිහට ලියන්න පුළුවන් 1.06.7 කියලා. එතකොට මොකද වෙන්නේ සමානයි 10 බල මේ දර්ශක නීති 10 අර දර්ශක එකතු වෙනවා දර්ශක ගුණ කරද්දී එකතු වෙනවා මේ දෙන්න එකතු කරලා මම උත්තරය ලියනවා 2.427 බෙදීම 10 බල 1.06.7 සමානයි 10 බල දැන් මොකද වෙන්නේ 10 මේ දෙන්න බෙදද්දී දර්ශක බෙදද්දී දර්ශක අඩු වෙනවා පාදයේ සමානයි 10 බලයේ සමානයි දර්ශක අඩු වෙනවා 1.36 බිංදුව. එතකොට මොකද කරන්නේ? ඔව් දැන් මම ගානේ අවසානයේට එළිබිලා තියෙනවා 1.36 බිංදුව කියන එක මම මේ හෙව්වහම මට එනවා මේ බලන්න ඒකේ ඇන්ටි ලොග් හෙව්වහම එන්නේ 23.28. ඒ කියන්නේ මේ ලඝු ගණක මේ වගේ ඕනනම් 23.28 තමයි එන්නේ. මේ ඒක මට ලියා ගන්න පුළුවන් 10 බල 1යි කියලා. මම මොකද මේක ලියා ගන්නවා මේ විද්‍යාත්මක අංකනේ 10 බල 1යි මෙතන පූර්ණස්ථාන 1යි තියෙන නිසා. හොඳයි. එතකොට මට මෙතන 2.3යි 2.8යි කියලා ලියා ගන්න පුළුවන්. අපිට පේනවා මෙයාගේ 10 බල 1කින් වැඩි කරාම ඉන්නේ 23.28ම තමයි. එහෙනම් දර්ශක ආකාරයෙන්ුත් එකම පිළිතුර අපිට ලැබුණා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ආයිබෝවන්.